අයිබෝන් පුතේ අපේ BC තක්සලාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලව අරගෙන යන්නේ තවත් ලස්සනම පාඩමක් එක්ක. ඉතින් ගොඩක් දරුවෝ අන්තිම කාලේ ටිකක් අතෑරින පාඩමක් තමයි 9 වන පාඩම. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 වන පාඩමේදී අපිට කතා කරන්න තියෙන තායි දේශය එහෙම නැත්නම් තායිලන්තය පිළිබඳවයි අද කතා කරන්නේ. ඉතින් තායිලන්තය පිළිබඳව අපිට කාරණා කිහිපයක් සිලබස් එකේදී සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මේ කොටස් ටික ඔයාලත් එක්ක පාඩම ෂෙයා කර ගනිමින් කතා කරන්න. ඒ කියන්නේ නෝට් එකක් ඔයාලත් එක්ක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන ගමන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තායි සංස්කෘතිය පිළිබඳව. හරිද? ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා තායිලන්තයේ 9 වෙනි පාඩම යටතේ අපිට 9.1 කියන යුනිට් එකේදී තමයි මේ තායි දේශය පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි බුරුමේ පිළිබඳව මීට කලින් වීඩියෝ එකකදී කතා කරලා තියෙන නිසා අපි අද කතා කරන්න යන්නේ තායිලන්තයේ පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එක බලලා නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම් ඔයාලට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් අපි තායිලන්තයේ කියන රට පිළිබඳව තමයි ඔන්න කතා කරන්නේ. ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ පේන නිසා අවශ්‍ය දරුවෙකුට සටහන් කරගන්න උනත් පුළුවන් විදියටයි මම මේක ඔයාලට ඉස්සරහට කරගෙන යන්නේ. right. ඉතින් ඔන්න මේ තායිලන්තයේ ළමයි ඔයන්ඩා එහෙම නැත්නම් තායිලන්ඩ් කියන නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ තායි දේශය ගැන කතා කරනකොට පුතේ ඇත්තටම මේ බෞද්ධාගමික රටවල් අතර ගොඩක් සුවිශේෂීම රටක්. ඒක හේතුව තමයි ජනගහනය කෝටි 4කටත් වඩා අධිකයි. නමුත් ඒ ජනගහනයෙන් 90%ක්ම තායිලන්තේ බෞද්ධ ජනතාව තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඒක විශේෂයෙන්ම වැදගත් වෙන කාරණාවක්. ඉතින් මතක තියාගන්න තායිලන්තේ තායිලෑන්ඩ් ඔයන්ඩා වගේ නම් වලින් හඳුන්වනවා. පැහැදිලිද? ඒ දේ කරුණුත් මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු දැන් තායිලන්තයට බුදුදහම කොහොමද ලැබෙන්නේ? ළමයි තායිලන්තයට බුදුදහම ලැබීම පිළිබඳව ප්‍රධාන මතවාද 4ක් අපිට තායි ඉතිහාසය තුල දකින්න පුළුවන්. පළමු යුගය, දෙවන යුගය සහ දෙවන යුගය එහෙම නැත්නම් සෙව්වන යුගය මේ විදිහට කොටස් 4කට මේක කොටස් වෙනවා. එතනදී පළමු යුගයේ සම්බන්ධයෙන් කතා කරනකොට ක්‍රිස් වර්ෂ 3 සහ 7 කියන සේවස් අතර මෙන්න මේ සෝන සහ උත්තර කියන හිමිවරු අපි දන්නවා මේ සෝන සහ උත්තර කියලා කියන්නේ නවරට සසුන් පිහිටවීමේදී බුරුමේට වැඩම කරපු භික්ෂුන් වහන්සේලා දෙනම. ඉතින් මේගොල්ලෝ බුරුමේට වැඩම කරන අතරතුරම ඊට එහා පැත්තේ යාබද දේශයේ අසල්වැසි දේශයේ වෙච්ච තායිලන්තයටත් බුදුදහම ලබා දුන්නා කියන එක තමයි පළවෙනි මතවාදය. එතනින් පස්සේ අපි දෙවන යුගයේ ගැන කතා කරනකොට 7 සහ 10 සේවස් අතර කාලය තමයි දෙවන යුගයේ හඳුන්වන්නේ. ඉතින්ලා මේ කාලේ මේ සුමාත්‍රාවේ පළම් බාන් රජතුමා විසින් මහායාන බුදුදහම ව්‍යාප්ත කරා කියන එක තායි සමාජය විසින් පිළිගන්නවා. ඊළඟට තෙවන යුගයේ තමයි ක්‍රිස් වර්ෂ 10 සහ 13 අතර කාලය මේකල අපි දන්නවා බුරුමේ ශ්‍රේෂ්ඨතම පාලකයෙක් තමයි අනවරත නේද? අනුරුද්ධ. ඉතින් පුතේ බුරුමේ අනුරුද්ධ රජතුමා විසින් බුරුමේ තිබුණු බුදුදහම තායිලන්තයටත් ඔන්න ස්ථාපිත කරා කියන එක තවත් මතවාදයක්. ඊළඟට සිව්වන යුගයේ තමයි 13 වන සේවසෙන් පසුව තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ලංකාවට වැඩම කොට ලංකාවෙන් ධර්ම ඉගෙනගෙන නැවත තායිලන්තයට ගිහිල්ලා තායි බුදු සසුන ස්ථාපිත කරා කියන කතාව. ඉතින් පුතේ මෙන්න මේ විදිහට තායිලන්තයට බුදුදහම ලැබුණු ආකාරය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අපිට යුග 4ක් යටතේ මතවාද 4ක් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. අපි එතනින් එහාට මේ බුදුසමයෙන් පෝෂණය වූ තායි සංස්කෘතිය පිළිබඳවත් පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ පුතේ දැන් අපි දන්නවා ඕනම ආගමක් ඒ රට තුල ක්‍රියාත්මක වෙනකොට ඒ ආගමට අනුව රටේ මිනිස්සු හැඩ ගැහෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි කතා කරන්නේ බුදුදහම ලැබීමත් එක්ක මේ තායිලන්තේ මිනිස්සු කොහොමද බුදුදහමත් එක්ක පෝෂණය වුනේ? මේ බුදුදහමේ තියෙන දේවල් කොහොමද තමන්ගේ ජීවිතේට එකතු කරගත්තේ කියන එක ගැනයි මේ මාතෘකාවේදී කතා කරන්නේ. ඉතින් බුදුදහමින් පෝෂණය වූ තායි සංස්කෘතියේ විශේෂ ලක්ෂණ රසක් දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මම පහසු වෙන්න එක යට එක දාලා තියෙනවා. පළවෙනි එක තමයි ඕනෑම ආගමක් අදහන්න තායිලන්තය තුල නිදහස තියෙනවා. ඉතින් මේවා මතක තියාගන්න MCQ වලටත් මේවා අහන්න පුළුවන්. මොකද ඉරිගහන ප්‍රශ්න වලටත් තායිලන්තය කියන රටේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. ඊළඟට බුදුදහම රාජ්‍යාගම බවට මේ රටේපත් වෙලා තියෙනවා තායිලන්තය තුල. ඊළඟට බුදුදහමේ ආරක්ෂා කිරීම සංවර්ධනය කිරීම පුතේ රජයේ වගකීමක් බවට පත් වෙලා තියෙනවා. අන්න ඒක ගොඩක් විශේෂයි. මොකද තායිලන්තයට බුදුදහමේ පෝෂණය කොච්චර බලපාලා තියෙනවද කිව්වොත් අනිවාර්යයෙන්ම පුතේ
රජයේ විසින් වගකීමක් තියෙනවා යාලට බුදුදහම සංවර්ධනය සහ පෝෂණය කිරීම ආරක්ෂා කිරීම කියන කාරණා ඉතින් ගොඩක් වැදගත්. මොකද බුදුදහම ලොකු පෝෂණයක් තායි දේශය තුර ලබලා තිබ්බේ නැත්නම් මෙබඳු තත්වයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක ගොඩක් විශේෂයි. ඊළඟට පාලකයා ගුණධර්ම වලින් පිරියායක විය යුතුයි. ඒ නිසා චීවරය අතහැරි අය ඒ රටේ පැවිදි වෙන්න ඕන කියන කාරණාව ඉතින් පුතේ මේ රටේ අනිවාර්යයෙන්ම తాවකාලික පැවිදි කියලා එකක් තියෙනවා. ඒතකොට රාජ්‍ය බලයටපත් වෙන්න නම් අනිවාර්යයෙන්ම පැවිදි වෙලා ඉන්නම ඕන. එකෙන් අපිට පේනවා කොච්චරක් දුරට තායි දේශයේ පෝෂණයට බුදුදහම බලපාලා තියෙනවද කියන එක. නැත්නම් තායි ජන ජීවිතයත් එක්ක බුදුදහම කොච්චරක් දුරට බද්ධ වෙලාද කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා. ඊළඟට බෞද්ධ විහෙර විහාර ආරාම රජයේ විසින් නඩත්තු කිරීම අන්න සාමාන්‍ය ලංකාවේවත් මේක අපිට දකින්න අමාරුයි. නේද? නමුත් තායිලන්තයේ විහෙර විහාර නඩත්තු කරන්නේ රජයේ විසින්. ඊළඟට ආණ්ඩුකාරවරයා ආගමික කටයුතු වලට සහභාගී වීම අනිවාර්ය ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්. ඊළඟට තායිලන්තයේ අධ්‍යාපනය බුදුදහමින් පෝෂණය වෙලා තියෙනවා. තායි අධ්‍යාපනයේ වයස අවුරුදු 6 සිට 14 දක්වාම දරුවන්ට ආගමික අධ්‍යාපනයක් තමයි ලබා දෙන්නේ. ඒක අනිවාර්ය අධ්‍යාපනයක්. අන්න ඒකත් මතක තියාගන්න. ඒක අනිවාර්ය අධ්‍යාපනයක් කියන කතාවත් ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න. මොකද ගොඩක් රටවල් වල ආගමික අධ්‍යාපනය අනිවාර්ය නෑ. නමුත් තායිලන්තයේ තුල බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ ආගමික අධ්‍යාපනය අනිවාර්යදී නොනෝක ගොඩක් වැදගත්. ඊට පස්සේ පුතේ මේ අධ්‍යාපනය ලබන්න ළමයින්ට වෙනම ආරාම හදලා තිනේ. ඒවා හඳුන්වනවා වට්ටාරාම කියලා. ඒවා වට්ටාරාම කියලා හඳුන්වනවා. අපෙන් ඉරි ගහන ප්‍රශ්නකට ඒක අහන්න පුළුවන්. මතක තියාගන්න. ඉතින් පස්සේ පුතේ මේ රටේ තවත් ලක්ෂණයක් තමයි తాවකාලික පැවිද්ද. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තාවකාලිකව අනිවාර්යෙන් පැවිදි වෙලා ඉන්න ඕන. පැවිදි වෙලා සිටීම පුතේ මේ රටේ පැවිදි වෙලා සිටීම විවාහ ජීවිතයට වගේම හැම දෙයකටම රැකියාවක් දෙන්න රාජ්‍යත්වයටපත් වෙන්න හැම තැනකදීම විවාහ වෙන්න වගේ හැම තැනකදීම බලනවා తాවකාලිකව පැවිද්ද. එතකොට తాවකාලිකව පැවිදි වෙලා හිටිය කෙනෙකුට පමණයි විවාහ වෙන්න පුළුවන්, රැකී ආරක්ෂාවක් කරන්න පුළුවන් වගේම රජ පදවිය මේ හැම දෙයකටම తాවකාලිකව පැවිදි වෙලා ඉන්න ඕනේ. ඉතින් මේක විශේෂ ලක්ෂණයක් අපිට තායිලන්තය තුල දකින්න පුළුවන්. ඒ වගේම තමයි රජයේ විසින්ම පුතේ පැවිදි වෙන්න නිවාඩු පවා ලබා දීලා තිනවා මේ රටේ. ඒකත් තවත් සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට තායිලන්ත සමාජය තුළ භික්ෂු උපදේශනය දකින්න පුළුවන් අපිට. භික්ෂුන් වහන්සේලා තායිලන්තයේ ඉන්න පාලකයන්ට නිති උපදේශන ලබා දෙන අවස්ථා අපිට දකින්න තියෙනවා. ඊළඟට බුදු පිළිමයට ගරු කිරීම තායිලන්තයේ මිනිස්සු බුදු පිළිමයට විශේෂත්වයක් දක්වන තමන්ගේ බෙල්ලෙත් බුදු පිළිමයක් පැලඳගෙන ඉන්න මාලයක් වගේ. ඒ වගේම තමයි සෑම නිවසකම කාර්යාලයකම වගේ බුදු කුටියක් අපිට දකින්න පුළුවන්. නිකන් අර අපේ සාමාන්‍ය ලංකාවේ තියෙන විදිහට නෙමෙයි රටේ වෙනම සෑම ගෙදරකම ඊට පස්සේ ආයතනයක වෙනම බුදු කුටියක් නිර්මාණය කරලා තියෙන එක විශේෂ ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඊට අමතරව බෞද්ධ උත්සව රැසක් අපිට දකින්න පුළුවන්. ඊළඟට විවාහ මංගල උත්සවයන් පවා තායිලන්තයේ පවත්වන්නේ විහාරස්ථානවල විවාහ මංගල ඒ උත්සවයන් පවා පවත්වන්නේ තායිලන්තයේ විහාරස්ථානවල. මෙන්න මේ විදිහට පුතේ තායිලන්තය තුල අපිට දැක ගන්න පුළුවන් තායි සංස්කෘතිය සම්පූර්ණයෙන්ම බුදුදහමත් එක්ක ගමන් කරලා තියෙන ආකාරය පිළිබඳව. ඒතර අපේ විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් තායි සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වෙලා තියෙනවද? එහෙම නැත්නම් තායිලන්තයේද බුදුදහම ලැබුණේ කොහොමද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් පුතේ මෙන්න මේ කොටස් එකට අදාළවයි මම අද ඔබත් එක්ක ඉතාම කෙටියෙන් මේ තායිලන්තයේ පිළිබඳව මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.